ලෝකයේ බලතුන් වන ඉලෝන් මස්ක්, බිල් ගේට්ස්, ජෙෆ්. ඒ විතරක් නෙවෙයි ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ පවා ට්විටර් account එකවර හැක් වුණා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? හැමෝම හිතුවේ මේක පිටිපස්සේ ඉන්නේ රුසියාවේ හරි චීනයේ හරි ඉන්න ප්‍රබල හැකර් කණ්ඩායමක් කියලා. ඒත් ඇත්තම කතාව එළියට ආවම මුළු ලෝකෙම පුදුම වුණා. මොකද මේ මහා පරිමාණ සයුර ප්‍රහාරය දියත් කළේ වයස අවුරුදු 17ක් වූ ග්‍රැහම් අයිවන් ක්ලාක් කියන පුද්ගලයා. එහෙනම් අද අපි කතා කරන්න යන්නේ ඔහු ලෝකයේ ධනතුන්ගේ ට්විටර් account හැක් කරලා $1,20,000කට වැඩි මුදලක් හොයාගත්ත විදිහ ගැන. මෙම සිදුවීම සිදු වුණේ 2020 ජූලි 15 වෙනිදා. ගොඩක් අය හිතුවේ සයිබර් ඇටැක් එකකින් මේක සිදු වුණා කියලා. හැබැයි ග්‍රැහම් භාවිත කළේ ඊට වඩා සූක්ෂම ක්‍රමයක්. ඒක තමයි සෝෂල් ඉන්ජිනියරින් කියන්නේ. සරලවම කිව්වොත් මෘදුකාංගයක තියෙන වැරද්දක් හොයනව වෙනුවට ඒ පද්ධතිය පාවිච්චි කරන මිනිසාව රවට්ටලා තොරතුරු ලබා ගන්න එක තමයි සෝෂල් ඉන්ජිනියරින් කියන්නේ. ග්‍රැහම් කලේ ට්විටර් ආයතනයේ සේවකයෙකුට දුරකථන ඇතුමක් දීලා Taman ට්විටර් එකේ IT අංශයේ නිලධාරියෙක් විදිහට හඳුන්වා දෙන එක. ඔහු ඉතා දක්ෂ විදිහට ඒ සේවකයා රවට්ටලා පද්ධතියට ඇතුළු වෙන්න ඕන කරන පාස්වර්ඩ් එක ලබා ගන්නවා. මෙතනදී ඔහු හැක් කළේ software එක නෙවෙයි. ඒ සේවකයාගේ විශ්වාසය. ඉන්පසු මොකද වුනේ? ලැබුණු පාස්වර්ඩ් එක පාවිච්චි කරලා ග්‍රැහම් ට්විටර් එකේ සේවකින් පමණක් පාවිච්චි කරන ඇඩ්මින් පැනල් එකට ඇතුළත් වුණා. මේක හරියටම මුළු ට්විටර් එකේම මාස්ටර් කී එක ලැබුණා වගේ වැඩක්. ට්විටර් ආයතනයේ අභ්‍යන්තර පද්ධතියට ඇතුළත් වුණු ග්‍රැහම්ට එතන සිට ඕනෑම ගිණුමක පාලනය තමන්ගේ අතට ගන්න පුළුවන් වුණා. ඔහු මුලින්ම කළේ ලෝක ප්‍රසිද්ධ ඉලෝන් මස්ක්ගේ ගිණුමට ඇතුළත් වෙන එක. ඒ සඳහා ඔහු ඉතා සූක්ෂම ක්‍රමයක් පාවිච්චි කළා. මුලින්ම ඔහු ඉලෝන් මස්ක්ගේ ගිණුමට සම්බන්ධ නිල ඊමේල් ලිපිනය වෙනස් කළා. ඒ වෙනුවට තමන්ගේ ඊමේල් එකක් ඇතුළත් කළා. ඊට පස්සේ සාමාන්‍ය forget password පහසුකම භාවිතා කරලා අලුත් පාස්වර්ඩ් එකක් හැදුවා. ඒ මොහොතේ ඉඳන් ඉලෝන් මස්ක්ටවත් තමන්ගේ ගිණුමට ඇතුළත් වෙන්න බැරි වුණා. මොකද එහි සම්පූර්ණ පාලනය දැන් තිබුණේ ග්‍රැහම් මතේ. මේ විදිහට බිල් ගේට්ස්, ඇපල් සහ තවත් ප්‍රබල ගිණුම් රසක් අත්පත් කරගත් ග්‍රැහම් ලෝකෙම රවට්ටු බිට්කොයින් වංචාව කරන්න පටන් ගත්තා. ග්‍රැහම් ලෝකයා රවට්ටන්න පාවිච්චි කළේ අපේ හදවත් තුළ තියෙන අධික ආශාව කියන දුර්වලකමයි. ඔහු මේ හැම ප්‍රසිද්ධ ගිණුමකම එකම පණිවිඩයක් පළ කළා. ඒ තමයි ඔබ මට දෙන බිට්කොයින් ප්‍රමාණය මම දෙගුණ කරලා ආවව දෙනවා කියන එක. සාමාන්‍යයෙන් කවුරු හරි මෙහෙම කිව්වොත් අපි විශ්වාස කරන්නේ නැහැ. හැබැයි මේ පණිවිඩය ආවේ ඉලෝන් මස්ක් වගේ අයගේ නිල ගිණුම් වලින්. ඒ ගිණුම් වල තිබුණු නිල් හරි ලකුණු නිසා මිනිසුන් මේක සැබෑවක් කියලා විශ්වාස කළා. ඒ විශ්වාසය නිසාම විනාඩි කිහිපයක් ඇතුළත $1,20,000කට වඩා වටිනා බිට්කොයින් මුදලක් හැකර්ගේ ගිණුමට ගලාගෙන ආවා. හැකර්වරයා මේ වංචාව කළේ බිට්කොයින් හරහා නිසා ඔහු හිතුවේ කවදාවත්ම ඔහු අල්ලගන්න බැරි වෙයි කියලා. හැබැයි ඔහුට වැරදුනා. FBI ආයතනය මේක පිළිපස්ස සිටිනවා කියලා. බිට්කොයින් ගනුදෙනු නිර්නාමිකයි කියලා අපි හිතුවට හැම ගනුදෙනුවක්ම බ්ලොක්චේන් කියන පොදු ලේඛනයක සටහන් වෙනවා. FBI සයිබර් ඒකකයේ දක්ෂයෝ මේ බිට්කොයින් ගලාගෙන ගිය පාර දිගේ ඉතාමත් ඉවසිල්ලෙන් ලුහු බැඳගෙන ගියා. ග්‍රැහම් මේ සොරකම් කරපු මුදල් Tamanගේ පෞද්ගලික ගිණුම් වලට මාරු කරද්දී ඔහු නොදැනුවත්ව ඩිජිටල් සරකුණු ඉතුරු කරලා තිබුණා. ඒ වගේම ඔහු අතීතයේදී හැකර්වරුන්ගේ වෙබ් අඩවිවල පාවිච්චි කරපු අනුවරත නාම සහ ඔහුගේ පරිගණකයේ IP ලිපිනයන් හරහා ග්‍රැහම්ව සොයා ගැනීමට ඔවුන්ට හැකි වුණා. මේ ප්‍රහාරයට උදව් කරපු තවත් දෙදෙනෙක්ව අත්අඩංගුවට ගන්න FBI ආයතනයට හැකි වෙනවා. අවසානයේදී මේ මුළු මෙහෙයුමේම ප්‍රධානියා 17 හැවිරිදි ග්‍රැහම් බව තහවුරු වෙනවා. ලෝකයේ බලවත්ම මිනිසුන්ව සහ ආරක්ෂිත පද්ධතියක් පරාජය කරපු මේ 17 හැවිරිදි තරුණයා අන්තිමේදී සිරගෙදරට ගියේ ලෝකයට ලොකු පාඩමක් ඉදිරි කරමින්. ඒ තමයි සයිබර් ලෝකයේ ඔබ කොච්චර දක්ෂයෙක් වුණත් ඔබ දාලා යන පොඩි සලකුණකින් උවත් නීතියට ඔබව කොටු කරගන්න පුළුවන් කියන එක. ඉතින් මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව හදාරන මම මේ කතාවෙන් දකින්න එක දෙයයි. ඒ තමයි සැබෑ ලෝකයේ සෝෂල් ඉංජිනේරින් කොච්චර බලවත්ද කියන එක. මෙතනදී ග්‍රැහම් පද්ධතියේ software bug එකක් හොයාගන්නව වෙනුවට හැක් කළේ ඒ පද්ධතිය හසුරුවන මිනිසායි. අපි කොතරම් දියුණු පද්ධතියක් හැදුවත් ඒක පාවිච්චි කරන මිනිස්සු මේ වගේ මනෝවිද්‍යාත්මක රැවටීම් ගැන ඒ කියන්නේ සෝෂල් ඉන්ජිනියරින් ගැන අවබෝධයක් නැත්නම් ඒ හැමදේම නිෂ්ඵලයි. එක සේවකගේ විශ්වාසය රවට්ටන්න පුළුවන් නම් ලෝකයේ ඕනෑම ආරක්ෂිත පද්ධතියක් බිඳවන්න පුළුවන්. ඒ නිසා තාක්ෂණය වගේම සයිබර් ආරක්ෂාව සහ මෙවැනි මනෝවිද්‍යාත්මක රැවටීම් ගැනත් හැමෝම දැනුවත් වෙන්න ඕන. මේ කතාව ගැන ඔයාලගේ අදහස මොකද්ද? පල්ලෙහායින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් තාක්ෂණික රහස් දැනගන්න මගේ channel එක subscribe කරන්න. මම ඉවාන් රත්නායක. නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.